ඒ කියන්නේ ඔය කතන්දරේ කිව්වා මට මතක් වුණේ එකච්ච දැන් ඔයාලා සමාජලාට පන්තියක් කට් කරගන්න අහගන්න පන්තියක් කට් කරගන්න ඒ කියන්නේ ඔයාලා සමාජලාට පොඩි වැඩි හේතුවක් නැතුව නිකන් පස්සේ කරනවා පස්සේ කරගන්නවා කියලා චුට්ට නිකන් ලාවට මිස් කරලා දානවනේ දේවල්. කියන්නේ අද උදේ දැන් සමහර ඔයාලා දැන් අද උදේ පන්තියට උදේ එන්න හැරිලා ගනිද්දී ඔන්න උදේම නිකන් ඇඳෙන් නැගිට ගමන් හිතෙනවා සිකුරාදට මේ ඕපන් ලිග් වැටෙන්නත් පුළුවන්. අද නිකන් අද වැඩක් කරගන්නවා ගෙදර ඉඳන් කියලා පොඩ්ඩක් තව පැයක් නිදිය ගන්නවා. සිකුරාදා කරන්න කියලා හිතාගෙන. ඊට පස්සේ දැන් අද පැයක් නිදියගෙන ඒක පැය 3කින් විතර තමයි හැරෙන්නේ. ඊට පස්සේ අද දවසත් පළදායි නෑ. පේපර් එක ලියලත් නෑ. පේපර් එක ලියන්න හවස එනවා වෙන්නත් පුළුවන්. පේපර් එක ලියලත් නෑ. ඊට පස්සේ සිකුරාදර හරියට ලයිව් එක බලන්නෙත් නෑ. මොකක් හරි ඉඳ ඒක හරියට කෙරෙන්නේ නෑ මේ වැඩේ. ඔය වගේ පොඩි දේවල් වලින් සමස්ත ලකුණු ගන්නක් වෙනස් වෙන්න පුළුවන්. දැන් මට වෙලා තියෙන දේක් මම කියන්නේ පළවෙනි අවුරුදු ඉංජිනේරින් පළවෙනි අවුරුද්දේ තියෙනවා මේ සබ්ජෙක්ට්ස් ගොඩක්. ඒක එක සබ්ජෙක්ට් ඇත්තට ඉංග්‍රීසි. හරිද? හරිද? එක සබ්ජෙක්ට් එකක් ඉංග්‍රීසි. ඒ කියන්නේ ඉංජිනේරින් සබ්ජෙක්ට් ඔක්කොම පස්සේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරින් නම් මතක නැහැ බේසික් ඉලෙක්ට්‍රොනික්ස් තියරි ඔෆ් ඉලෙක්ට්‍රිසිටි ඔමම කියලා දෙන එකක් ඉංග්‍රීසි. හරිද? ඉතින් දැන් අර සබ්ජෙක්ට් අතර මම බෑලා වැඩ කරා. දැන් ඉංග්‍රීසි කියන එකේ ඕනෙම සබ්ජෙක්ට් එක පාර්ට් දෙකක් තියෙනවා කැම්පස් එකේ CA පාර්ට් එකයි WE පාර්ට් එකයි කියලා. CA කියන්නේ continuous assessment, W කියන්නේ written exam. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔය ටර්ම් එක semester එක මැද්දේදී තියෙන මොන හරි assignment එකක් හරි නැත්නම් ස්පීච් එකක් කරන්න හරි මොන හරි හොම එකක් මේක විභාගේ. ඕනෙම සබ්ජෙක්ට් ඒ හැම අනිත් ඒවාත් එහෙම තියෙනවා. දැන් ඉතින් ඔය semester 1 නේ. ඒ කියන්නේ කැම්පස් එකේ පළවෙනි අවුරුදු 2018 17 වගේ. එතකොට මේ ඉංග්‍රීසි කියන එකේ දැන් අනිත් ඒවා ඔක්කොම ටික බහැලා මම කරනවා මම හරි ආසයි මේ සබ්ජෙක්ට් වලට. එතකොට මේක ඇවිල්ලා මේ මොරටුවේ තියෙනවානේ පළවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සේ තියෙන එක්සෑම් එක. ඒ එක්සෑම් එකෙන් පස්සේ මේ තමයි තෝරන්නේ ෆීල්ඩ් වලට වැඩිම ලකුණු ගන්න කට්ටිය ඔය බයෝමෙඩිකල් අර මේවට සිලෙක්ට් වෙනවා. ඕනනම් එයාලට පල්ලෙහා ඉල්ලලා යන්න පුළුවන්. එහෙම. ඉතින් අර ඒ සීන් එකට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි බලන්නේ නැහැ ඒක. අනිත් ටික තමයි බලන්නේ. ඉංග්‍රීසි බලන්නේ නැහැ ඒකට. එතකොට ඉතින් මේක බලන්නෙත් නැහනේ. ඒනකොට මේක ඩිග්‍රී ගන්න මේක තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අන්තිමට මේක තියෙන්න ඕනේ මේක. දැන් පළවෙනි අවුරුද්දක බලන්නෙත් නැහැ. මේ එක්සෑම් එක වැඩකුත් නැති හින්දා දැන් ඉංග්‍රීසි එකේ ඔය එක දවසක් දැන් තියෙනවා CA පාර්ට් එක ස්පීච් එකක් කරන්න යන්න තියෙන්නේ. ස්පීච් එකක් කරන්න යන්න තියෙන්නේ. හරිද? ස්පීච් එකක් කරන්න යන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ දැන් මම යාළුවෝ සෙට් එකයි දැන් ඔය ඉඳලා ස්පීච් එකක් කරන්න යනකොට දැන් කොහොම යාළුවෝ ටික මේ ලෙක්චර් රූම් එකෙන් ඇතුළට යද්දි මායි මගේ කාලකන්ණි අනිත් යාළුවයි හරිද? අපිට හිතුණා ඉතින් ඕක පස්සේ කරන්න පුළුවන්. දැන් එහෙම දවස් 3-4ක් දීලා තියෙනවා ස්පීච් එක කරන්න. දැන් අද ඇවිල්ලා පුළුවන් ගිහිල්ලා ප්‍රසන්ට් කරන්න කොහොම පුළුවන්. දැන් සවුන්ද හිතුණා ඕක පස්සේ කරනවා ඔයගලේ කවුලක් නැහැ නේ ඉංග්‍රීසිනේ ඉතින් ස්පීච් එක ගන්න කියලා. එදා ඕක කරේ නැහැ. අනිත් එවුන් ටික මාත් එක්ක ගිහපු ඔක්කොම එවුන් ටික කරා. කරලා ඊට පස්සේ එතන බදාදායි බ්‍රහස්පතින්දයි ගම් වතුර කේස් එකක් ඇවිල්ලා ඒ දවස් දෙකේ ඒ ස්පීච් එක ගන්න සෙෂන් එක නැති වෙලා ගියා. ඊට පස්සේ ඒකට අමතර ප්‍රසන් එකක් දැම්මා. එදාට මට පන්තියක් වැටුණා. හරිද? ඊළඟට අන්තිමට කිව්වට විශ්වාස කරන්නේ මම මේ සෙමෙස්ටර් 1 එකේ සබ්ජෙක්ට් 8යි. ඔක්කොම තියෙනවා සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් 10 ගානේ ඇවරේජ් 10 ගානේ ගත්තොත් සබ්ජෙක්ට් 80ක් තියෙනවා සෙමෙස්ටර්ස් 8කට අඩුම ගානේ. සෙමෙස්ටර්ස් 8න් පස්සේ 8ක් වෙනකම් එක එක ඒවා කරගන්න බැරි වෙලා තිබිලා අන්තිමට අන්තිම අවුරුද්ද වෙන්න කලින් දැන් මේක අයි කරගන්න ඕනේ. අන්තිම අවුරුද්ද වෙන්න කලින් සිලබස් මාරු වුණා. හරිද? මෙහෙම එකක් නැහැ දැන්. ඊට පස්සේ සිලබස් මාරු වුණාට පස්සේ අන්තිම අවුරුද්දේ රට දුකක් වින්දා මේ මගේ සිලබස් එකේ මේක හොයාගෙන ස්පීච් එකක් දෙන්න. හරිද? මුළු ඔක්කොම වැඩ නවත්තලා පන්ති එකක් කරන් ගිහින් ස්පීච් දීලා ආවේ. හිතන්න පොඩි තීරණයක් ඇටොමික් හැබිට්ස්. රට දුකක් විඳින්න උනා මේකට. හරි. මට නම් මතක් වෙන්නේ මේ උදාහරණේ. ඒ කියන්නේ සෑහෙන කියන්නේ ඔක්කොම මේ වෙලාවේ කිසිම අවුලක් නැහැ හරිද? එහෙම ලොකුවට බලන්නේ නැහැ ස්පීච් එකේ විනාඩි 2යි 3යි. බබ්බක් ගියා ගමන් යන්න කියන එහෙම අවුලක් නැහැ. හරි? එච්චරයි. මාර දේවල් තියෙන්නේ. මාර දේවල් තියෙන්නේ. ඒ වගේ දේවල් තියෙන්නේ. ඒ නිසා පොඩි දේවල් තියෙනවා. පරිස්සමට කටයුතු කරන්න තමන්ගේ චර්යාවන් එක්ක. හරි.